අඩු නරක තැනට නෑ කියලා. මෙන්න මෙතන හරියට අන්න හරි. මෙන්න මෙතන. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ආයෙත් සාදරයෙන් මගේ channel එකට ගන්න මචං. ඉතින් මම අද ගන්න යන්නේ Granny 3. ඉතින් මචං මේ Granny 3 එකට official update එකක් කියලා තියෙනවා. Oh my god! Wow! හරි බං, ඉතින් මම අද official update එක ගන්න යන්නේ මචං. හරි මචං. මචං Granny එන්න කලින් මචං මම ආව වෙන්නම් මෙතනින්. ඊට පස්සේ මචං පාල්ලෙහාට අටුවට ගිහින් මචං අරුවට මූණ පේනලා දුවන්න තමයි තියෙන්නේ. ඉතින් මචං අද මේ ගේම් එකේ බැලුම් එකෙන් පයින් අප්ඩේට් එක තමයි ඉවර තියෙන්නේ. හරි මචං සබ්ගේ හරි. ඉතින් ආරම මේ ලෙපන් කියන්නේ. දැන් නම් එනවා පිබගේ නෑ. සෝරි. දැන් නම් පිබගේ එන්නේ. හරි මචං. මම සරලම මේක කරා. දැන් මචං Granny Grandpa උතුරින් එනවා. ඉතින් මචං මේක මචං තිබ්බේ කෝච්චියෙන් පයින් නැහැ දොරෙන් පයින් නැහැ විතරයි. දැන් මචං මේ අලුත් අප්ඩේට් එකක් කරලා තිනවා බැලුම් එකෙන් පයින් මචං. Granny එකෙත් මචං තියෙන්නේ 3ක්, දෙකෙත් තියෙන්නේ 3ක්, මේකේ 3ක් තිබෙන්නේ නැහැ මචං. ඒකයි 3ක් දාලා තියෙන්නේ. අර සිරාටම කියලා Granny නෑ කියන්කෝ. මචං Granny යනවා Grandpa නේ. වෙලාවකට වැඩක් කරන මිනිස්සු නෙමෙයි මචං Grandpa. ඊට සිරාවට කියන්නේ අර අතර නතරලා නේද? දැන් මම මෙතන එළියට ගියොත් මචං මම අරුළු Granny එන මචං උඩට. හරි මචං Granny ගියාද දන්නේ නැහැ. මොන කර්මයක්ද මන්ද මේක? ආයෙත් අපි ඉක්මනට ගිහින් අරුට මූණ පෙන්නලා නෙමු. ඌ හරියට මගේ මූණ දැක්කේ නෑ මචං. ඒක හීනේ උනේ. හරි මචං දුවපන්. දැන් Granny මචං ළඟ ඉන්නේ. දුවපන්. හරි මචං දැන් ඉක්මනට Granny වරෙන් Grandpaත් වරෙන්. ඉක්මනට. මේක එන්නේ නැහැ කියහන්කෝ. Granny නම් ඒ මචං Grandpa ඉන්නේ නැහනේ. මොකද මචං අම්මට Grandpa දෙන්නම එක මචං යනවා. ඊයඩු සිරාටම කියලා. මේ වගේ වැඩ වෙන්න තමයි මචං. දැන් මචං Granny දුවගෙන යනවා ඇති මචං. අපි ඉක්මනට මචං Granny ගේ කාමරයට ගිහින් මචං. අඩෝ ඒ බම් මේ කතුරු දාන්න හැමදැනම. ඒක හරි මචං. දැන් මචං අපි උඩම තට්ටුවට ගිහින් මචං වහලෙට නගිමු. හොඳ වෙලාවට ඒක ඇල්ල තිබ්බා. අඩෝ මේක යන්නේ අඩෝ හරි. හරි මචං අඩෝ යන්නේ. මේ ඉන්න මචං කපුටා. මූගාගෙන් අපිට අනිවාර්යෙන් ඕනේ නම. මූ දෙන්නේ නැහැ බං. පස්සේ ගන්නවා මචං. පස්සේ ගන්න විදියක් තියෙනවා. හරි බං අපි ෂීප් එකේ හරි මචං. කවුද? සෙන්ඩරිනාද? සෙන්ඩරිනා මචං කතා කරන්න එපා සෙන්ඩරිනා ගැන. දැන් ගලක් හොයපන්කෝ. Grandpa නම් එන්න එපා ළඟට. හරි මචං අපි ෂීප් එකේ මෙන් පැත්තට කැපෙමු. මේ පැත්තේ අනිවාර්යෙන් ගලක් තියෙන්න ඕනේ. ඔන්න තියෙන මචං ගල. එක ගලක් බෑ බං. ගල් දෙකක්වත් ඕනේ. ඔන්න මචං අඩු. Granny එන්න එපා මේ වෙලාවේ. Grandpa ට ෂීප් එකේ මම ෂොට් එක දෙන්නම්. ෂොටි ගන්න කොහෙද? ෂොටි වරෙන්. කඩුණ්ඩ දෙකක් තියෙනවා ගන්න මචං. Grandpa left. හොරි මචං දැන් Granny කෝ කියන්කෝ. දැන් Grandpa මැරිච්ච වෙලාව මචං Granny බීමක එනවා මචං. ඒක ඉවරයි මචං. කතා දෙකක් නැහැ ඉවරයි.
මුන් දෙන්නේ හැරෙන කලින්ම ඉක්මනට ගිහින් ගලක් හොයාගන්න. ඔන්න තියෙනවා මචං ගලක් මට පිටින විදියට. ඕ මචං ගලක් තියෙන්නේ. ආරි බං ඉතින් ඔඩ. නරි. අඩේ. සෙන්ඩරියේදී මචං ඉස්සරහට යන්න ඕනි. මට ඒක අමතක වුණා මචං මම පස්සට ගියේ. මෙන්න මෙතන හරියට අන්න හරි මෙන්න මෙතන. මේ බාන්ඩ් ෂොට් එක දෙමු. අන්න අතරත් ගලක් තියෙනවා. ග්‍රැනි නම් ග්‍රෑන්ඩ් පහල ෂොට් එක කනික් දන්නේ නැහැ. හරි මචං. දැන් මේක බිම. අන්න දැක්ක මචං. ඔඩු ෂොට් ගන්න එක ගනි ෂොට් එක. එකක්වත් නැහැ ඒක. බය වෙන්න එපා අපි ලෝඩ් කරමු මේක. අට කොමාර මේක එක දවසින් ගා ගන්න තිබ්බනම් ඇති. හොඳටම ඇති. ඉස්සෙල්ලා මචං ගහගෙන ආ මචං කීම් එක. මෙච්චරයි දා ගන්න පුළුවන් මේකට. හරි මචං අපි ආයි ග්‍රෑන්ඩ් පාවයි ග්‍රැනි වයි ඉවරයක් කළා මචං අන් උඩට. දැන් නම් ඇහැලා ඉන්න ඕනි මචං. මේ වාකෙන් ඇහැලා ඉන්න ඕනි. ඕ මචං මුන් දෙන්න. ඉතින් මචං මම ප්ලේ කර. අනියතම වැඩ. කොහමද මේ ග්‍රෑනි ග්‍රෑන්ඩ් පා මට පේන මම මුන් දෙන්න හැංගිලා. ඉසිරාටම කියලා නෑ කියංග මුන් දෙන්න. ග්‍රෑනි parengnya එළියට ඔන්නේ නම මචං ග්‍රෑන්ඩ් පා අම්මර්සි ග්‍රෑනිත් එනවා එක ළඟ තියන්නම් දෙකට දැන් ග්‍රෑනි එනවා දෙකම ඉවරයි මචං හරි මචං මේක ගෙනල්ලා මචං අපි එළින් තියාගමු ඔඩෝ බං ග්‍රෑන්ඩ් පා පාවු බං හරි සෙන්ඩරේ නෙද්ද මචං බය වෙන්න එපා ඉස්සරහට ඵලයන් මේක ලෝඩ් කරා උඩ තට්ටුවට යන් අපි ලෝඩ් කරන්න මේ තියෙන මචං දෙක උණ්ඩයයි තියෙන්නේ මචං අවුලක් නෑ ප්‍රශ්නයක් නෑ මචං අපි කපුට විය අම්මට සිල්මේ තියෙන මචං උණ්ඩ අවුද උණ්ඩ නෑ කිව්වේ එක උණ්ඩයක් තිබුණ මට ඇති ඌ ඉවරයක් කරන්න හරි අඩෝ මේක යන පල් හරි අඩෝ මේක ඒක යද්දිම ෂේප් එක යන්නේ මචං ඔන්න ඉන්න මචං කාක්කා කපුටු කාක්කා කිව්වා මචං එතන ඒවා පව මං අහිංසක ඉවරයක් කළා අඩෝ ඉවක්ක බීම අපි මේකත් මෙහෙට දාගමු අන්න හරි මචං ඉවක්කුත් මට කියන්නේ මෙතනින් පැනනොත් නම් බිමට වැටෙනවා මැරෙනවා ඕ මේක ඒක යන්න බෑද හරි මචං අවුලක් නෑ මචං තව අන්න තියෙනවා සොටිය සොටිය නෑනේ ආයි ගලක් තියෙන්නේ අන්න තියෙනවා මචං බඩු තියෙනවා මචං මේක ග්‍රෑන්ඩ් පාට අහුනොත් තමයි කෙලවෙන්නේ මම මේක මචං ඉස්සෙල්ල කලින් ගැහුවා මචං කලින් මචං ටැංකිය ගද්දි මම මේකෙන් තිබ්බ ෂොට් ගන් එකෙන් ටැංකිය පිපුරුවා මචං ෂොට් ගන් එකෙන් තියන්න යන්න එපා හරි මචං මෙන්න තියෙන එක ඔව්
හරි මචං දැන් ග්‍රැනි හරි ග්‍රෑන්ඩ්පා හරි දෙන්නම හැල්ලා ඉන්නවා 100,000 ෂුවර් දැන් මේ එළිය කොහෙද කැරකෙනවා ඇති ඕබා මුන් දෙන්න වරෙන් යකෝ එළියට මුන්දන පීන්නනේ අර සෙන්ඩරේ නැද්දි මචං සෙන්ඩි කියන්කෝ ළඟට ඵලයන් දැන් මුන් දෙන්න නැහැ කියන්කෝ අන්නේ නම මචං ආ ග්‍රෑන්ඩ්පා දැන් පිටිපස්සේ එනවා කි දැන් ග්‍රැනිත් වෙනවා මචං වරෙන් කෙලින් වලින් ඈ දුකයි මචං මට මේක කරන්න හිතුන්නේ සෝරි අපි ඉක්මනට මචං අඩෝ මේ වරේ පෙපලයන් එළියට ගෝතයා ඈ මේක නෙමෙයි කොතනද උඩ තිබ්බේනේ ඔය බං කොහෙද මම තිබ්බේ උණ්ඩ ටික උණ්ඩයක් ඕනේ මචං මට ආන්න තියෙන මචං උණ්ඩ දෙකක්ම එකට දෙක බැගින් අනිත් එක මචං ආත්ම ආරක්ෂාවට ඉක්මනට මචං පල්ලිය තට්ටුවට ගිහින් ආය කරන් මාරු වෙනවා මට හිතෙන විදිහට එච්චරයි ඕනි වැඩේ ගොඩනේ කාටෙන් කුඩු කරන්න බැරි කියන්කෝ පයින් බැරි මෙතන ආම්කෝ අඩේ මම මේ රෝබාර් එක ගනි බලහන්කෝ ඉතින් මුලින්ද මේ කියලා දෙන්න ඉපේ අඩු මුන් ඇහැල්ලක් දන්නේ නැහැ දැන් විනාඩි දෙකක් නම් යන්න ඇති පිස්සුද බං මුන් ඇහැල්ල නැහැ අඩු මේ කොහෙද යන්නේ තාවෝනි මචං අර සේෆ්ටි එක හරි මචං දැන් වැඩේ ගොඩමයි මචං අඩු අඩු සිරාවටම කියන්නේ එතන මම කොහෙන්ද මන් තිබ්බේ හොටිය කෙලුණා ෂොට් ගන් එක නම් තියෙන්නේ ෂොට් ගන් එක වහල් උඩද ආඩු ෂොට් ගන් එක තියෙනවා මචං ෂේප් එකකින් ගමු අනේ ෂොට් ගන් එක නෙමෙයි පන්නේ අඩු ග්‍රෑන්ඩ්පා ගෙන් දන් දාන්න නැහැ නේ ෂොට් ගන් එක අඩු සිරාවටම කොහෙන්ද බං මේක තිබ්බේ බය වෙන්න එපා මචං ෂීප් එකේ උඩ තට්ටුවට කැපෙමු හරි මචං උඩම තට්ටුවට යන්නද දැන් පාල්ලිය තට්ටුවේ ගෑණි ඉන්නවා මචං බලහන්කෝ අපි මචං මෙහෙට ආපු එකේ ඒකත් තරන් යන්න මචං උන් බාත්රූම් එකේ එනවද මචං ෂීප් එකේ මාරුවේ මචං
ග්‍රෑන්ඩ් පාගතේ හොටේ තිබෙන්නේ නැහැ බය. ඕනේ. ෂොට් ගන්නේ තිබෙන්නේ නැහැ මචං. සිරාවටම කියන්නේ ෂොට් ගන්නේ තිබෙන්නේ නැද්ද කොදු ගැති. මේ පැත්තේ යන්නේ මචං භයානකයි. අමන්නේ මචං අපියා. සෙට් කරන්න බැරි මේක. අපි ෂීප් එක යන්නේ ෂීප් එකේ. අන්තිම එක නේද මේ? ඔව් අන්තිම එකත් හරි. ඕනේ මේ සෙට් කරන්නේ. කොහමද ඕනේ? අම්තිනේ. මේක නෙමෙයි. කොහෙන්ද වැනි නම තමයි බිමට දාපන් කියලා අපි ෂොට් ගන්න එක නෑ කියහන්කෝ. දැන් මචං වැනි ගිහින් වැඩි වෙනවා කියහන්කෝ. මට මුන්ට තියන්න ගන්න කියහන්කෝ. වරෙන්කෝ පස්සේ වරෙන්. අඩෝ අරු ගාව ෂොට් ගන්න එක ගන්න නෑ. එහෙනම් එනවා ෂොට් ගන්න එක තියෙන නෑ. අඩෝ සිරාවටම කියන්නකෝ මේ වගේ අවස්ථා නම් එන්න එපා. අපි ෂීප් එකේ අනිත් පැත්තට කැපෙමු. ඔය මචං ඉතින් එලක තමයි කිය. කැට බෝල් ගන්න එනවා මචං. කැට බෝල් නෙමෙයි හොරි. මොකක් හරි කමන්නේ. නම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න මචං. සිංහලෙන් කියන නම දාපන් ඈ. වටයක් ගහුවා මචං. ඒක හොඳටම ඇති මට. එක කලේ මචං කුරුල් දෙන්නේ මෙයා කරන හැටි දැකලා තියෙනවා. ඔන්න බලන්න ඈ. අම්මට සිරියන මචං. ගුරු. කුරුල්ල යනවා මචං. කුරුල්ල යනවා. මට එකෙක් හිටියම ඇති මේකට. ඒ ග්‍රෑන්ඩ් පා මචං. ග්‍රෑන්ඩ් පාගෙන් දෙන්නෙක් මරන්න පුළුවන්. අඩෝ ග්‍රෑනි එනවා මචං. මේකනේ අයින් තියෙනක. කෙලවෙන්නේ දැන් ගල් නැතුව ඈ. ගලක් කොටියහන්කෝ. අර සිරාට ගල් නැහැ කියන්කෝ මේ. මට ෂොට් ගන්න එක හංගන්න බැරුණානේ. අඩු ගල් නැහැ කියන්කෝ. අන්න අතන තියෙන මට ගලක් තියෙනවා. වැනිත් එනවා. මෙහෙන් අරු આવොත් මට කෙලවෙනවා. එච්චරම තමයි කියන්නේ. එක්ස්ට්‍රාකට මට යද්දි මැරෙයි මචං මම. ඔන්න දින මචං ගලක් අතන. ඉක්මනට ඵලයන් එතෙන්ට. හරි මචං. දැන් ග්‍රෑන්ඩ් පා වරේ. මට ග්‍රෑන්ඩ් පා හිටියොත් ඇති මචං. අර සිරාටම ග්‍රෑන්ඩ් පා නැහැ කියන්කෝ. ග්‍රෑන්ඩ් පා කෝ. ග්‍රෑන්ඩ් පා වුණේ මචං දැන් මේ වෙලාවේ.
හරි මචං ගල් දෙකක් නම් දැන් හරි. හරි මචං. ෂීප් එකේ මචං මේක තියලා. කුස්සියට යන්න මචං. ගිනි පෙට්ටිය ඕනේ. හරි මචං මේක බිමට දාන්න. දැන් වරෙන් ග්‍රෑනි හෙඩ්ෂොට් තියන්නේ දැන් බලන්න. දැන් එන්න ඕනේ අනිවාර්යෙන්. මෙහෙද අන්න මෙහෙ තමයි ෂුවර්. කොහෙන් හරි වරෙන් වෙලාවට කියන්නේ නෑනේ බම් මේ ග්‍රෑනි වෙලාවට වැඩ කරන්නේ. හරි මචං. අඩු නාලක තැන්ට නෑ ඒක නා. ෂොටිය නෑම ගත්තේ. මොකද ඔලුවට තියනවද? ග්‍රෑන්ඩ් පා කාර්යය ගාව මචං ෂොටිය නෑ. මට වැරදුනා. අන්තිම මොහොතේ කෙලවිලි කියලා කියන්නත් බෑ. හරි මචං මෙන්න මේ කෑල්ලත් ඕනේ. මම දැක්කේ කියන මචං ග්‍රෑන්ඩ් පාකව ෂොටි තිබ්බේ නෑ. මම දැක්කේ ඉස්සෙල්ලා ෂොටි තියනවා වගේ. හරි මචං ගිනි පෙට්ටිය ඕනේ දැන්. ගිනි පෙට්ටිය ගත්ත ගමන් වැඩි ඉවරයි. හරි මචං ගිනි පෙට්ටිය ගත්ත ඔන්න. පැනිල්ලක් තමයි දැන් තියෙන්නේ. අපිට පාතු කරන්න ඕනේ. ඒක පිළිනවා. හරි මචං පිළිනවා මචං. හරි මචං දැන් උඩ යන්න යන්නේ. හරි මචං යන්න අපි උඩ යනවා. කොහමද මචං කියන්නේ ඉතින් බැවින් මේක කොන්න මචං පැන්නා. ඉන්න පෙට්ටිය කරනවා. හරි මචං. හරි මචං ඔන්නෝම හරි කියන්නේ ඉතින් මචං. බැවින් මේක නික් යන්න. කියන්නේ කවු මචං? කොහමද මචං කියන්නේ ඉතින් ඒකේ අලුත්ම අප්ඩේට් එක මචං. බැලුන් එක නික් කරන්න. එහෙනම් කොල්ලෝ මං ගියා.